හයි මේ වීඩියෝ එක ගෙනාවේ ජපාන් වල ඉන්න පින් ඇත්තන්ට. ඒ දන්නවද මම එහෙම කිව්වේ? මේ වීඩියෝ එකේ මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙන්නේ hair donation කරන විදිහ. අපේ කොණ්ඩේ නත්සු එකට එහෙම ගෑන් ළමයි කපනවා නේද? ගොඩක් කට්ටිය දිගට තියන් ඉන්න කරදරයි කියලා හිතන කට්ටිය සමහරක් කට්ටිය ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ දිග කොණ්ඩේ කපනකොට ඒක ඩොනේට් කරන්න. ඔයගොල්ලන්ට කොණ්ඩේට ඔළුවලටත් පහසුවක් වෙනවා. ඒ වගේම තමයි පිනකුත් එකතු වෙනවා. hair donation කරන විදිහ මම දෙපාරක් එක්ස්පීරියන්ස් කරලා තියෙනවා. ඒ කරපු විදිහ තමයි මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට ගේන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔයගොල්ලෝ Google එකේ Japan hair donation කියලා search කරාම Japan hair donation and charity කියලා වෙබ්සයිට් එක එනවා මුලින්ම. ඉතින් ඒකේ පුළුවන් අපිට කොණ්ඩේ කපලා ඒ ඩොනේට් කරන්න කැමති කොණ්ඩේ පෝස්ට් කරන්න. අපිට කොහෙවත් යන්න උවමනා නැහැ ඩොනේට් කරන්න. ඉතින් ඒ වෙබ්සයිට් එකේ සම්පූර්ණයෙන්ම ලියලා තියෙනවා කොහොමද කොණ්ඩේ කපන්න ඕනේ, කොයි විදිහටද පෝස්ට් කරන්න ඕනේ කියලා. ඉතින් සෙන්ටිමීටර් 31කට වැඩි දිග ප්‍රමාණයක් තමයි තියෙන්න ඕනේ. ඒක බෙදන විදිහ, කොණ්ඩේ එවන්න ඕන විදිහ ඔක්කොම වෙබ්සයිට් එකේ ලියලා තියෙනවා. මෙන්න මේ විදිහට hair donation හෝ කියලා ලියලා තියෙනවා. කොණ්ඩේ කපන්න ඕන විදිහ මෙහෙම රූපත් එක්ක තියෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් ඒක බලලා මේ හරිම ලේසියි ගෙදර වුණත් කපලා යවන්න පුළුවන්. එහෙම නැත්නම් සැලුන් එකකට ගිහිල්ලා මෙහෙම මේ hair donation වලට කියලා කිව්වහම ඒගොල්ලෝ කපලා දෙනවා. මේ විදිහට step by step ලියලා තියෙනවා වෙබ්සයිට් එකේ. ඔයගොල්ලන්ට පුළුවන් ඒක කියවන්න. ඒ වගේම ඔයගොල්ලෝ කපන කොණ්ඩෙත් එක්ක මෙන්න මේ hair donation මේ ෆෝම් එක මේක ෆිල් කරලා යවන්න ඕනේ. බොහොම සරල දේවල් ටිකක් තියෙන්නේ. ඒ ටික ෆිල් කරලා යවුවට පස්සේ ඔයගොල්ලන්ගේ කොණ්ඩේ ඩොනේට් වුණා කියලා ඉස්සර නම් ස්ටිකර් එකක් එවනවා ගෙදරට තෑන්ක් කරලා. දැන් ඒ ස්ටිකර් එක වෙබ්සයිට් එකෙන්ම ඩවුන්ලෝඩ් කරගන්නයි තියෙන්නේ. මෙන්න මේ විදිහට ස්ටිකර් එක ඩවුන්ලෝඩ් කරගන්න තියෙනවා. ස්ටිකර්ස් ගොඩක් තියෙනවා. ඔයගොල්ලන්ට කැමති එක තෝරගන්න පුළුවන්. මෙතන ස්ටොප් කියන බටන් එක එබුවාම එන ස්ටිකර් එක කැමති නම් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ආයේ ඒකට කැමති නැත්නම් වෙන තමන් කැමති එකක් සිලෙක්ට් කරලා ගන්න පුළුවන්. ඒකට වාගේ නම දාලා හදාගන්න පුළුවන් ස්ටිකර් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඕසාකාවල තියෙන මෙන්න මේ ඇඩ්‍රස් එකට තමයි ඔයගොල්ලන්ගේ ඩොනේට් කරන කොණ්ඩේ යවන්න ඕනේ. ඉතින් ආයෙමත් සරලව කියන්නම්. ඔයගොල්ලන්ගේ කොණ්ඩේ කොටස් 3කට 4කට වගේ බෙදලා සෙන්ටිමීටර් 2ක් තියලා රබර් බෑන්ඩ් දාලා ඉතුරු ටික තමයි කපලා ඔයගොල්ලෝ ඩොනේට් කරන්න ඕනේ. සාමාන්‍ය ජපාන් වල තියෙනවා ලෙටර් පැක්ස්. රෙතාපක්කු එකකට දාලා තමයි යවන්න ඕනේ. කොණ්ඩේ ඉහිරෙන්නේ නැති වෙන්න හොඳට තදින් රබර් බෑන්ඩ්ස් වලින් බැඳලා ඒක එක්ක ඔයගොල්ලන්ට පුළුවන් සරන් රප්පු වලින් ඔතන්න. නැත්නම් ziplock බෑග් එකකට දාලා රෙතාපක්කු එකකට දාලා ඕසාකා වල තියෙන ඒ ඇඩ්‍රස් එකට යවන්න පුළුවන්. එහෙනම් වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා කියලා හිතනවා නම් ආදරයෙන් ඉල්ලනවා YouTube channel එක subscribe කරන්න. ඒ වගේම TikTok account එකත් follow කරලා තියාගන්න කියලා. bye bye.